කෙනෙක් මගෙන් අහනවා කොල්ලට අවුරුදු 16 කොල්ල දඩබ්බරයිලු. මං කිව්වා මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවද? නෑ තාම නෑ අම්මා හැම වෙලේම කටින් බිනවලු. බය වෙන්න දෙයක් නෑ. අම්මා මොකද කරන්නේ? කොල්ලා කටින් බිනවලු හැම වෙලේම. මං අහුවා තාත්තගෙන් දැන් ළමයා මුරණ්ඩු වෙනකොට ළමයා කියන දේ අහන්න නැති වෙනකොට ඔය ඇත්තෝ මොකද කරේ කියලා. ඊට පස්සේ කිව්වා හාමුදුරනේ මං ටිකක් තදට හිටියලු. ළමයා මුරණ්ඩු වෙනකොට දෙමව්පියෝ මොකද කරන්නේ? ගෙවල් වල තියෙනව නේද? අම්මා බුරුලට ඉන්න තාත්තා තදට ඉන්නවා. ඕ මොඩ කතා වෙන්නතුනේ. වැරද්ද සම්පූර්ණයෙන් අම්මාගේ තාත්තගේ. මම මේ තාත්තලාගෙන් අහන්නේ කවද්ද පොඩි එකා එක්ක පන්සල් ඇවිල්ලා බොමලු ඇමතුනේ. කවද්ද දරුවා බදාගෙන හිටිය අන්තිමේට. මගේ දුවේ මගේ පුතේ කියලා ළමයි වැළඳ ගන්න ඕන. ළමයි මත්ද්‍රව්‍ය වලට හුරු වෙන්නේ කොල්ලොන්ගෙන් අහනකොට කියන හාමුදුරනේ ආතල් එකට කියලා. මොකක්ද ආතල් එක කියන්නේ? ආතල් එක කියන්නේ බිනතුනේ සතුට. ගොඩක් මත්ද්‍රව්‍ය වල දරුවෝ ඇබ්බැහි වෙන්නේ පෞරුෂය හීන වුණාම. දරුවෝ තනි වුණාම, දරුවෝ හුදකලා වුණාම, අම්මා තාත්තා නැති වුණාම, අම්මගේ තාත්තගේ ආදරය නැති වුණාම, අම්මා තාත්තා කෙල ගන්නවා ඉවරයක් නැහැ දරුවෝ අසරණයි. තාත්තා බීලා ඇවිල්ලා අම්මට තඩි ගහනවා දරුවෝ අසරණයි. එතකොට ළමයි අවුරුදු 14 15 වෙනකොට මොකද වෙන්නේ? මතක තියාගන්න. අම්මගේ තාත්තගේ යුතුයකමක් වෙන්න ඕන, වගකීමක් වෙන්න ඕන. දරුවොත් එක්ක එකට බත් කන්න ඕන. මගේ දුවේ, මගේ පුතේ කියලා දුව පුතා වැළඳ ගන්න ඕන. කවද්ද අන්තිමේට කොල්ල ළඟට අරගෙන ඔළුව අත ගාලා තියෙන. කවද්ද අන්තිමේට කොල්ල ළඟට අරගෙන මූණ ඉඹලා තියෙන. අහනකොට කියන තදට ඉන්නවලු ඒ උනාට. තදට ඉඳලා ඔය කරන්න පුළුවන්. හරි ආදරණීය තාත්තා කෙනෙක් වෙන්න. ආදරණීය අම්මා කෙනෙක් වෙන්න. කොච්චරද කියනවනම් දරුවන්ට පුළුවන් වෙන්න ඕනේ අම්මටයි තාත්තටයි පිටු පාණ්ඩ බැරි මට්ටමට හිත හැදෙන්න ඕනේ. කවදාවත් දරුවන්ගේ පෞරුෂය, දරුවන්ගේ කොන්ද ගෙවල් වල කඩන්න එපා. දරුවෝ හීන කරන්න එපා. එහෙම වුණාම මේ දරුවෝ මත්ද්‍රව්‍ය වලට හුරු වෙනවා. ඇබ්බැහි වෙනවා. මම ඒ දරුවන්ට කියනවා අම්මගේ තාත්තගේ සිතුම් පැතුම් මොන මට්ටමේ තිබ්බත් කමන්නේ. එක පොලිසියකවත් නැහැ. අප දෙන්න කවුරු ඇවිල්ලාද? යාළුවෝ ඇවිල්ලා. හැමතැනම ඉන්නේ අම්මා තාත්තා ඇවිල්ලා. මොකක් හරි වැරදුනහම කවුද ඉන්නේ? අම්මයි තාත්තයි. තාත්තා කෙනෙක් මගෙන් අහනවා